සියලු දෙනාටම අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 අගෝස්තු මාසේ සිංහ ලග්න හිමි ඔබට කොහොමද සුබ අසුඵල කියලා තමයි අපි අද කතා කරන්නේ. ගහමාරු කීපයක් සිදු වෙන මාසයක්. ඒ සියලුම ගහමාරු ටික එකතු කරලා අපි බලමු සිංහ ලග්න හිමි ඔබට මේ මාසේ කොහොමද සුබ අසුඵල බෙදලා යන්නේ කියලා. මේ මුලින්ම බැලුවොත් එම සිංහ ලග්න හිමි ඔබට ලග්න අෂ්ටම එරස්ටකයක් ගත වෙන කාල සීමාවක තමයි සිංහ ලග්න හිමියෝ මේ කාලය ගත කරන්නේ. නමුත් මෙන්න මේ මාසේ අගෝස්තු මාසේ ඔබට ටිකක් ඒ එරස්ටක ඵලය ටිකක් අඩු වෙලා යම්කිසි සහනයක් ලැබෙන කාල සීමාවක් බඩපත් වෙනවා. පුද්ගලික විදියට වර්ධනය වෙන්න ඔබට ටිකක් ආලෝකයක් ලැබෙන කාල සීමාවක් අර එරස්ටක ඵලය යම්කිසි මට්ටමකට අඩු වෙන බව තමයි පෙන්වන්නේ. මේක తాවකාලික අඩු වේවා මාසික වගේ කාල සීමාවක් පමණයි මේක පවතින්නේ. ඒ වගේම තමයි සිංහ ලග්නෙ ඔබට තනි ව්‍යාපාරයක් පටන් ගන්න ඊන දැකපු කෙනෙක් නම් බලාපොරොත්තු හිටපු කෙනෙක් නම් මෙන්න මේ මාසේ ඔබට සාර්ථක ඵල නෙලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තනි ව්‍යාපාර කටයුතු වලට සාර්ථකයි. නමුත් මේ මාසේ ඔබ ඒක හොඳට මතක තියාගන්න මේ මාසේ ගොඩක් අය වරද්දා ගන්න තැනක් තමයි මෙන්න මේක. ගොඩක් අය කරන ගන්න වැරද්දක් තමයි මෙන්න මේක. මේ මාසේ සුබයි කියලා කිව්වට පස්සේ කාගෙන් හරි යාළුවෙක්ගෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නවා. නැත්නම් නෑ කෙනෙක්ගෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නවා. නැත්නම් බැංකුවකින් සල්ලි ටිකක් ගන්නවා. සල්ලි ටිකක් ගන්න උත්සාහ ගන්නවා. ඒවා ලැබෙන්නේ මොන කාලෙද? ඔය සල්ලි ටික ලැබෙන්නේ ලබන මාසෙ වෙන්න පුළුවන්. ඉල්ලපු ගමන් සල්ලි දෙන්නේ නෑනේ කවුරුවක්වත්. පරක් වෙලා තමයි සල්ලි ලැබෙන්නේ. සල්ලි ටික ලැබෙන්නේ ලබන මාසෙ. එතකොට ඔබ ව්‍යාපාරේ පටන් ගන්න මොන කාලෙද? ලබන මාසෙ. මම කියන්නේ මේ මාසෙ. දැන් මේ මාසෙට තමයි ඔබ ස්ටාර්ට් එකක් ගන්නව නම් ව්‍යාපාරයක් පටන් ගන්නෝනේ මේ මාසෙ. මේ ගහසෙත්තම තියෙන මේ මාසෙට. ඔබ සල්ලි ඉල්ලන්නේ මේ මාසේ ව්‍යාපාරය පටන් ගන්න ලබන මාසේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ ව්‍යාපාරය අසාර්ථකයි. ඔබට සල්ලි තියෙනම නම් මේ මාසේ තමයි පටන් ගන්න ඕනේ. සල්ලිත් හොයා ගන්න ඕනේ මේ මාසේ. ව්‍යාපාරය පටන් ගන්නත් ඕනේ මේ මාසේ. තන්නේ ව්‍යාපාර වලට හොඳයි කියලා කියන්නේ මේ මාසේ. අයි ලබන මාසේ නෙවෙයි. ඒකත් ඔබ විශේෂයෙන් මතක තියාගන්න කාරණාවක්. ගොඩක් කට්ටිය වරද්ද ගන්න තරම් තමයි ඕනෝක. ඒ වගේම තමයි ඔබේ රැකිරක්ෂා කටයුතු ආරක්ෂා කරගන්න උත්සාහ කරගන්න අනිවාර්යයෙන්ම ඒකට වැඩි උත්තේජනයක් දාගන්න ව්‍යාපාර කරන ස්ථානවල අනවශ්‍ය ගැටුම් ඇති කරගන්න යන්න එපා. මොකද ඔබේ රැකියාව නැති වෙලා යන්නේ ඉඩකඩ තියෙන පුළුවන්. ඇහැක් විදියට ඇහැක් වගේ ඔබේ රැකියාව ආරක්ෂා කරගන්න. මොකද රැකියාවේ ප්‍රශ්න ගැටලු වෙන්න ඉඩකඩ බොහොමයක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඔබේ රැකියාවෙන් එන ධනය සතුරන්ගේ අතකට යන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔබ ඒවා පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න. ඔබේ මුදල් ආයෝජනය කරන්න යනවා නම් එකවරක් නෙවෙයි 100,000 වරක් හිතලා බලලා ඒවා ආයෝජනය කරන්න. මොකද මේ මාසේ සතුරන්ගේ අතකට යන ගතියක් පෙන්වනවා. වංචාකාරයන්ට අසු වෙන ගතියක් පෙන්වනවා. ඔබේ තත්කාල කේන්දරේ. මං හිතනවා සිංහ ලග්නෙට මේ කරුණු කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා. එවනම් මම අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකදී හමු වෙන බලාපොරොත්තු තියාගෙන අදට සමු ගන්නවා. ඔබට ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.